අපි ඉස්කෝලේ චත්තමානවක ගාථා කිව්වට අපි කතාව දන්නේ නැහැ. අපි දන්නේ නැතුව යෝධතම්පව රෝමනුජේසු කියලා අපි නිකන් ඔහි කියවනවා. අපිට අගෞරවයක් උනේ අපි මේ කතාව දන්නේ නැති නිසා. චත්ත කියලා තරුණයෙක් හිටියා. මේ තරුණයා කහවණු 1000ක ගුරු පඬුරු අරගෙන තක්ෂශිලාවට යනවා බරණැස ඉඳලා. බුදුරජාණන් වහන්සේ එදා දිවසින් බලද්දී දැක්කා මේ කෙනා මේ තරුණ දරුවා අද මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා මෙයාගේ මනස කොහොමද? පහදිනවා. පහදින සුළුයි. ඒ කියන්නේ සත්පුරුෂයෙක්. ඒ කියන්නේ හොරෙකුට අහුවෙලා මැරුම් කනවා. හැබැයි මෙයා සත්පුරුෂයෙක්. මෙයාගේ හිත පහදින්න පුළුවන්. එතකොට මොකද කළේ බුදුරජාණන් වහන්සේ මේ තරුණ පුත්‍රයා එන පාරේ අයිනේ වාඩි වෙලා හිටියා. එතකොට මේ අසවල් කෙනා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා මේ කුමාරයා අඳුනගත්තා. ඊට පස්සේ එන්න කියලා කතා කළා. කතා කරලා ඇහුවා මේ දරුවා ඔබ භාග්‍යතුන් වහන්සේව සරණ ගියාද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් සරණ යන්න කියලා මේ සරණේ පිටේවුවා. ඊට පස්සේ ඇහුවා ඔබ මේ ධර්මයේ සරණ ගියාද කියලා ඇහුවා. අනේ ස්වාමීනි සරණ ගියේ නෑ කිව්වා. එහෙනම් සරණ යන්න. ශ්‍රාවක සංඝයා සරණ ගියාද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. ශ්‍රාවක සංඝයා ගැන තෝරලා සරණ යන්න කිව්වා. කියලා කිව්වා පුත්‍රයා මම මේ ගාථා තුන බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ ගැන මම මේ ගාථා තුන ඔබට උගන්වන්නම්. ඔබ මේක හොඳට මතක තියාගන්න කිව්වා. එතකොට ඉස්සල්ලාම යෝවද තම්පවරෝ වනෝ ජේසු ওই ගාථා ටික ගාථා තුන අර කුමාරට ඉගන්වනවා. ඔයගන් ලකුවා බුදුරජාන් වහන්සේ ඇහුවා පුත්‍රයා ඔබ පංචශීලයේ දන්නවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි නෑ කිව්වා. දැන් අපි පංචශීලයේ දන්නවද නැද්ද? දන්නවා. පොඩි කාලේ ඉඳලා අපි දන්නවා. රකින්න නැති එක විතරයි තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට මේ දන්නේ නැහැ කිව්වා. සමාදම් වෙන්න කිව්වා. සමාදම් වුණා. ඊට පස්සේ කිව්වා දැන් ඔයා වෙන මොකුත් හිතන්න එපා. මොකද ඒක වළක්වන්න බෑ. කර්ම විපාකයක්. යා මරණයට මුහුණ දෙන්න එක වළක්වන්න බෑ. ඊට පස්සේ මේ කුමාරයා අර ගාත තුන පාඩම් හිටිය අහපු ගමන් දැන් ඒක අර්ථයක් දන්නවා. ඒක කී යනවා දැන්. කැලේ මැද්දෙන් යනවා පයි. එක පාට හොරු ටික ආවා. පැන්න කොල්ලා මෙහෙවර කියලා අල්ලගත්තා. මෙයාගේ හිතට බයක් ආවේ නැහැ. ඇයි හේතුව? අර සරණ පිටපු නිසා. ඊට පස්සේ මොකද උනේ? මැරුවා. ළමයා මැරුණා. සැනකින් උපන්නා දෙවියන් අතරේ. ඊට පස්සේ දිව්‍ය ලෝකේ උපන්න මේ දේවතාව බැලුවා කොහොමද මම මෙතන ඉන්නේ කියලා. දැක්කා මාව බේරගත්තේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ. ඒ දේවතාවා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒ ලෝක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තමයි අර චත්ත කුමාරයා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා බොහොම හොඳයි ඔබ ඉන්න තැන කියලා ධර්මයේ දේශනා කළා. සෝවාන් ඵලයටපත් වුණා. බලන්න බේරෙන විදිය. එහෙමනම් මේකට ඕන කරන ප්‍රධානම සුදුසුකම ඕනේ මොකක්ද ඕනේ? ප්‍රධානම සුදුසුකම වෙන්න ඕනේ බාලයෙක් නොවීම. බාලයෙක් නොවීමට මොකද්ද විය යුත්තේ? අසේවනාච බාලාණං. මොකද්ද? බාලයන්ගේ ඇසුරෙන් වෙන් විය යුතුයි. මොකද බාලයා කරනවා මේකේ තියෙනවා බාලයා කොහොමද? බාලයා මොකද්ද කරන්නේ? බාලයා තමාත් ඒකේ යෙදෙනවා, අනුනුත් ඒකේ යොදවනවා. සත්පුරුෂයා තමාත් යහපතේ යෙදෙනවා, අනුන්වත් යහපතේ යෙදෙනවා.